සුබ දවසක් හැමෝටම සිලොන් හංග YouTube channel එකට අදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ අවුරුදු කැවිලි මේසයට හැමෝටම හරීම ලේසියෙන් හදාගන්න පුළුවන් මුං කැවුම් රෙසිපි එකක්. එහෙනම් දැන් අපි බලමු කොහොමද මුං කැවුම් ටික හදාගන්නේ කියලා. මුං කැවුම් ටික හදාගන්න මම මෙතන අරගෙන තියෙනවා හොඳට හොදගත්ත මුං ඇට ග්‍රෑම් 400ක්. බෙදගත්ත සුදු හාල් පිටි ග්‍රෑම් 200කුත් අරගෙන තියෙනවා. මෙතන මම සීනි ග්‍රෑම් 600කුත් අරගෙන තියෙනවා. කුඩු කරගත්ත එනසාල් ටිකකුත් අරගෙන තියෙනවා. එනසාල් නැට 6ක් 7ක් වගේ තමයි මම අරගත්තේ. මෙතන ලුණු කුඩු ටිකකුත් අරගෙන තියෙනවා. කහ පිටි බැට එක හදාගන්න වෙනමම හාල් පිටි ග්‍රෑම් 200කුත් අරගෙන තියෙනවා. මේක බෙදලා අරගන්න ඕන වෙන්නේ නැහැ. තව මම මෙතන හොඳට උගු පොල් කිරි කෝප්ප එකමාරක් විතර වගේ අරගෙන තියෙනවා. ඉතින් මේ පොල් කිරි අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. අපිට කහ පිටි බැට එක වතුර පාවිච්චි කරලා උනත් හදාගන්න පුළුවන්. මෙතන මම කහ කුඩුත් අරගෙන තියෙනවා. කහ පිටි බැටර් එකට පොල් කිරි ටිකක් එකතු කරලා හදාගත්තාම හොඳ කිරි රසක් එකතු වෙනවා. ඉතින් තියෙනවා නම් විතරක් පොල් කිරි එකතු කරලා කහ පිටි බැටර් එක හදාගන්න. දැන් මම මුලින්ම කහ පිටි බැටර් එක හදාගන්නවා. අරගත්ත හාල් පිටි ටිකට කහ කුඩු තේ හැන්දක් විතර වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මම පොල් කිරි ටික ටික එකතු කරගන්න ගමන් ගොඩාක්ම දියාරුත් නැති ගොඩාක්ම උකු ගතියටත් නැති බැටර් එකක් හදාගන්නවා. මුං කැවුම හොඳට කෝට් වෙන විදිහට තමයි මම බැටර් එක හදාගන්නේ. දැන් මම බැටර් එකට රසායනික ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි මම කහ පිටි බැටර් එක හදාගන්නේ. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියාගෙන මුං ඇට ටිකක් බෙදගන්නවා. ගින්දර අඩුවෙන් තියාගෙන තමයි මම මුං ඇට ටික බෙදගන්නේ. ගින්දර වැඩි වුණොත් එහෙම මුං ඇට වල වටේ ටික විතරක් බැදිලා මැද ටික අමු වෙන්න පුළුවන්. ඒ නිසා ගින්දර මට්ටම ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ටික වෙලාවක් බදිනකොට මේ විදිහට මුං ඇට ටික බෙද ගන්න පුළුවන්. මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරගන්නවා. මුං ඇට ටික ගොඩක් අලු කරගන්න නැතුව මේ විදිහට බ්‍රවුන් කලර් එකකට තමයි බෙද ගන්න ඕනේ. මුං ඇට ටික මේ විදිහට බෙදගත්තට පස්සේ ටික වෙලාවක් නිවෙන්න තියලා මුං ඇට ටික ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. රස්නි පිටින්ම මුං ඇට ටික ග්‍රයින්ඩ් කරොත් එහෙම මුං ඇට ටික වටේටම වීසි වෙන්න පුළුවන්. ඒ නිසා ටික වෙලාවක් නිවුණාට පස්සේ තමයි අපි ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ මම ග්‍රයින්ඩ් කරගත්ත මුං ඇට ටික. මම මේ ටික අයිමත් හලාගන්නේ නැහැ. හොඳට කුඩු වෙනකන් ග්‍රයින්ඩ් කරගත්තා. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියාගෙන අරගත්ත සීනි වලින් මුලින්ම භාගයක් එකතු කරගන්නවා. දැන් මට තියෙන්නේ මේ සීනි ටික කැරමල් කරගන්න. ඉතින් මේ වෙලාවේදී දිගටම හැඳි ගන්න ඕන වෙන්නේ නැහැ. සීනි ටික කැරමල් වීගෙන එනකොට හැඳි ගන්න පටන් ගත්තාම ඇති. අඩු ගින්දරේ තියාගෙන තමයි සීනි කැරමල් එක හදා ගන්න ඕනේ. දැන් මේ විදිහට සීනි වල පාට වෙනස් වීගෙන එනකොට හැඳි ගන්න පටන් ගන්න ඕනේ. නැත්නම් යට සීනි ටික කර වෙන්න පුළුවන්. එකතු කරගත්ත සීනි ටික ඔක්කොම හොඳට දිය වුණාට පස්සේ මම හොඳට නටන උණු වතුර කෝප් එකකුත් එකතු කරගන්නවා. දැන් මම ඉතුරු සීනි ටිකත් එකතු කරගන්නවා. දැන් මේ වෙලාවේදී කුඩු කරගත්ත එනසාල් තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ රසායනික ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. පස්සේ එකතු කරගත්ත සීනි ටිකත් හොඳට දිය වෙලා මේ විදිහට පැණියකින් බුබුලු දාගෙන එනකොට මම ලිප ඕෆ් කරගන්නවා. පැණි ටික උණු වෙලා වැඩි වුණොත් එහෙම මුං කැවුම් ටික හයි වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට බුබුලු දාගෙන එනකොට ලිප ඕෆ් කරගන්න ඕනේ. හදිසියෙන්වත් පැණි වැඩි වුණොත් එහෙම කියලා මම මුලින්ම පැණි ටිකක් මේ විදිහට අරගෙන තියනවා. මොකද පිටිවල ස්වභාවය අනුව පැණි අල්ලන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මුලින්ම ග්‍රයින්ඩ් කරගත්ත මුං ඇට ටික එකතු කරගන්නවා. මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරගෙන තියෙන්නේ. දැන් මුං පිටි ටික පැණි එකත් එක්ක හොඳට මික්ස් කරගන්න ඕනේ. මුං පිටි ටික මේ විදිහට හොඳට මික්ස් කරගත්තට පස්සේ බෙදගත්ත හාල් පිටි ටික ටික එකතු කරගන්න ගමන් මික්ෂර් එක හරි පදමට හදාගන්න ඕනේ. හාල් පිටි ටිකත් මේ විදිහට පැණි එකත් එක්ක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට හාල් පිටි ටික ටික එකතු කරගන්න ගමන් පැණි මදි නම් අරන් තියපු පැණිත් ටික ටික එකතු කරගන්න ගමන් මේක එක ගුලියකට වගේ වෙනකන් හරි පදමට හදා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට එක ගුලියකට එකතු කරගන්න පුළුවන් වෙන පදමට තමයි මම මුං කැවුම් මික්ෂර් එක හදාගන්නේ.
මේ වෙලාවේදී අපිට ලුණු එහෙම බලලා මදි නම් එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම හදාගත්ත මුං කැවුම් මික්ස්චර් එක තෙල් ගාගත්ත ට්‍රේ එකකට එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට නන් ස්ටික් පෑන් එකක හදාගත්තාම නාස්තියක් නැතුව අපිට හරිම ලේසියෙන් මුං කැවුම් මික්ස්චර් එක ට්‍රේ එකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මුං කැවුම් මික්ස්චර් එක මේ විදිහට ට්‍රේ එකේ තුනී කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට කැමති ඝනකමකට මේක තුනී කරගන්න පුළුවන්. තුනී කරගන්න ස්පැචුලා එකේ මම තෙල් ටිකක් ගාලා තමයි අරගෙන තියෙන්නේ. එතකොට ලේසියෙන්ම ඇලවෙන්නේ නැතුව තුනී කරගන්න පුළුවන්. මේ විදිහට තුනී කරගත්තට පස්සේ මම කෑලි ටිකක් කපා ගන්නවා. ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත අනුව කැමති හැඩයකට කැමති ප්‍රමාණයකට කෑලි ටික කපා ගන්න පුළුවන්. ඉතින් හරි පදමට පැණි එක හදාගත්තට පස්සේ අපිට හරිම ලේසියෙන් ඉක්මනට හයි වෙන්නේ නැතුව මේ විදිහට කෑලි ටික කපා ගන්න පුළුවන්. කෑලි ටික මේ විදිහට කපා ගත්තට පස්සේ ආයෙමත් මේ විදිහට හාල් පිටි ටිකක් උඩින් ඉහ ගන්නවා. එතකොට අපිට කෑලි ටික ඇලවෙන්නේ නැතුව හරිම ලස්සනට කෑලි ටික වෙන් කරගන්න පුළුවන්. දැන් මම කෑලි ටික වෙන් කරලා තියාගන්න තැනටත් මේ විදිහට පිටි ටිකක් ඉහ ගන්නවා. එතකොට කෑලි ටික ඇලවෙන්නේ නැතුව හරිම ලේසියෙන් අපිට මුං කැවුම් ටික අරගන්න පුළුවන්. දැන් මම පිටි ටික ඉහගත්ත ලෑල්ල උඩින් ඔක්කොම මුං කැවුම් කෑලි ටික තියාගන්නවා. මේ තියෙන අයින් වලින් ඉතුරු වෙච්ච ටික මම මේ ටිකත් අයිම ලස්සනට කෑලි වලට කපා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි ඔක්කොම මුං කැවුම් ටික හදාගන්න තියෙන්නේ. කෑලි ටික ඕන කරන ප්‍රමාණයට මේ විදිහට කපා ගත්තට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා බෙද ගන්න ඕන කරන තරමට පොල් තෙල් එකතු කරගන්නවා. ගැඹුරු තෙලේ බදින්න නිසා තෙල් ටිකක් වැඩිපුර එකතු කරගන්න වෙනවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ හදාගත්ත කහපිටි බැටර් එකට මේ විදිහට මුං කැවුම් කෑල්ලක් දාලා හොඳට කහපිටි බැටර් එකෙන් කෝට් කරගන්න ඕනේ. දැන් මම හොඳට රත් වෙච්ච තෙල් එකට මුං කැවුම එකතු කරගන්නවා. ඉතින් ගින්දර ගොඩාක් වැඩි කරගන්නේ නැතුව ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන තමයි මම මුං කැවුම් ටික බෙදගන්නේ. පෑන් එකේ ඉඩ තියෙන විදිය අනුව බලලා අපිට මුං කැවුම් කිහිපයක් වුණත් එකපාර බෙද ගන්න පුළුවන්. මේ විදියට හොඳට රන්වන් පාටට බෙදුනට පස්සේ මම මුං කැවුම ලිපෙන් අයින් කරගන්නවා. ඉතින් මේ විදියට තමයි අපිට ඔක්කොම මුං කැවුම් ටික බෙද ගන්න තියෙන්නේ. පෑන් එකේ ඉඩ තියෙන නිසා මම මුං කැවුම් 3ක් විතර එකපාර බෙද ගන්නවා. එකපාර මුං කැවුම් ගොඩක් බදිනකොට තෙල් එකට දැම්මට පස්සේ මුං කැවුම් එකට ඇලවෙන්න පුළුවන්. ඒ නිසා මම මේ විදියට හැන්දෙන් මුං කැවුම් ටික වෙන් කරගන්නවා. ඉතින් මේ විදියට තමයි මම ඔක්කොම මුං කැවුම් ටික බෙදගන්නේ. දැන් මේ තියෙන්නේ මම හදාගත්ත මුං කැවුම් ටිකක්. ඉතින් මේ විදියට හදාගත්තාම අපිට හරිම ලස්සනට වගේම හරිම රසට මුං කැවුම් ටික හදාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මේ විදියට හදලා බලන්න කොහොමද කියලා රස. ඕගොල්ලෝ මුං කැවුම් හදන වෙනත් ක්‍රම තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් සිලෝන් හංග YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එතකොට ඔයගලන්ට පුළුවන් මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක බලන්න. එහෙනම් ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.